එතනින් තමයි මිනිස්සු අතරට යන්නේ දම්වැලි. එක රැයින් ප්‍රසිද්ධ වෙන්නේ මේක. ඒ කියන්නේ එහෙම ආපු ගමන 2016 මේ බස් එක ගෙන එළියට ස්පෙෂල් ටුවර්ස් වලට නැගෙන්නේ ලංකාවේ පළවෙනි අවුට්ඩෝර් ඩීජේ එකක් එක තමයි මේක එළියට එන්නේ. 2016 එතනින් අර තිබ්බ එක තවත් උඩට එනවා දම්වැලි කියන. එතෙන් තමයි බ්‍රෑන්ඩ් වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ කාලයත් එක්ක පොඩි අය ලොකු අය කවුරුත් මේක ආදරය කරන්න ගන්නවා. ලංකාව හැමතැනින්ම අය කතා කරන මට්ටමට එනවා. එතනින් තමයි මිනිස්සු අතරට යන්නේ දම්වැලි. එක රැයින් ප්‍රසිද්ධ වෙන්නේ මේක. ඒ කියන්නේ එහෙම ආපු ගමන 2016 මේ බස් එක ගෙන එළියට ස්පෙෂල් ටුවර්ස් වලට නැගෙන්නේ ලංකාවේ පළවෙනි අවුට්ඩෝර් ඩීජේ එකක් එක තමයි මේක එළියට එන්නේ. 2016 එතනින් අර තිබ්බ එක තවත් උඩට එනවා දම්වැලි කියන. එතෙන් තමයි බ්‍රෑන්ඩ් වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ කාලයත් එක්ක පොඩි අය ලොකු අය කවුරුත් මේක ආදරය කරන්න ගන්නවා. ලංකාව හැමතැනින්ම අය කතා කරන මට්ටමට එනවා. එතනින් තමයි මිනිස්සු අතරට යන්නේ දම්වැලි. එක රැයින් ප්‍රසිද්ධ වෙන්නේ මේක. ඒ කියන්නේ එහෙම ආපු ගමන 2016 මේ බස් එක ගෙන එළියට ස්පෙෂල් ටුවර්ස් වලට නැගෙන්නේ ලංකාවේ පළවෙනි අවුට්ඩෝර් ඩීජේ එකක් එක තමයි මේක එළියට එන්නේ. 2016 එතනින් අර තිබ්බ එක තවත් උඩට එනවා දම්වැලි කියන. එතෙන් තමයි බ්‍රෑන්ඩ් වෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ කාලයත් එක්ක පොඩි අය ලොකු අය කවුරුත් මේක ආදරය කරන්න ගන්නවා. ලංකාව හැමතැනින්ම අය කතා කරන මට්ටමට එනවා. Please subscribe this video, like this video and share this video.